සංවේදී මිනිස්සු අසංවේදී මිනිස්සු කියලා මිනිස්සු කොටස් දෙකක්. අසංවේදී මිනිස්සු කිසි තේරීමක් නැතුව ආත්මාර්ථකාමීව තමන්ගේ ගොඩ ලොක් කරගන්නවා. පේනවා. හොඳට ඇහැට පේන. සංවේදී මිනිස්සු කොටස් දෙකක්. එක කොටසක් තමයි තමන්ගේ දෙයට විතරක් සංවේදී. කියන්නේ අනුන්ගේ දෙයට සංවේදී නොවන කොටස. ඒගොල්ලෝ තමයි භයානක. ඒගොල්ලෝ දේවල් සූරගන්නේ හොඳට හිතලා බලලා තමන්ට අවශ්‍යම දේ විතරයි. ඒ සූරා කෑම ඇහැට පේන්නේ ඇංගිලා තියෙනවා. එයා හැම වෙලාවෙම පහර දෙන්න තෝරගන්නේ අර අනිත් කොටස අය. හැම දෙයකම සංවේදී හිතක් තියන අය. කාටත් සංවේදී මිනිහගේ හිත හරි ඉක්මනට රිදෙනවා. මේ මිනිසුන්ට සමහර දේවල් දරා ගන්න බැරි වුණාම ඔය වගේ කෝච්චියට පැනලා මැරලා යනවා. කමන්ට විතරක් සංවේදී අය. ඒගොල්ලෝ කෝච්චියට පනින්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අනිත් අය කෝච්චියට පන්නන එක. கண்கள் எழுதும் ஒரு வண்ண கவிதை